ආයුබෝවන් පුතේ අද අපි කතා කරන්න යන්නේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව තියෙන රෝගාබාධ මොනවාද කියලා. අපි මුලින්ම බලමු මොනවාද ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව තියෙන රෝගාබාධ කියලා. ગેස්ට්‍රයිටිස්, මලබද්ධය, උණුසන්නිපාතය සහ පාචනය කියන රෝග සම්බන්ධයෙන් තමයි මේ වීඩියෝ එකකින් වැඩිදුරටත් කතා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අපි මුලින්ම බලමු ગેස්ට්‍රයිටිස් කියන රෝගී තත්ත්වය ගැන. ગેස්ට්‍රයිටිස් කියලා කියන්නේ ගොඩක් දෙනා අතර බහුලව තියෙන රෝගී තත්ත්වයක්. මේ ආමාශයේ තියෙන අභ්‍යන්තර ශ්ලේෂ්මල ආස්තරය ප්‍රදාහයට පත්වීම තමයි අපි ગેස්ට්‍රයිටිස් කියලා කියන්නේ. ඒ කියන්නේ ආමාශයේ අම්ල ගතිය වැඩිවීම. අපි මොනවා හරි අපිට නිකන් දැනෙනවා උගුරට අඹුරු රසක් වගේ. ආමාශයේ දැවිල්ලක් වේදනාවක් වගේ ඇති වෙන එක තමයි මේකේ රෝග ලක්ෂණ විදිහට අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. ඒතකොට රෝගී තත්ත්වය උත්සන්න වෙනකොට ආමාශය බිත්තිවල ග්‍රහණීය තුවාල වෙන්න පටන් ගන්නවා. මේ ગેස්ට්‍රයිටිස් කියන රෝගී තත්ත්වය ඇති වෙන්න හේතු විදිහට අපිට දක්වන්න පුළුවන් નિયમિત වේලාවට ආහාර නොගැනීම. කියන්නේ දීර්ඝ වේලාවක් ආමාශය निराහාරව තිබීම. අම්ල සහ මිරිස් තෙල් වගේ අධික ආහාරයට එකතු කර ගැනීම. එතකොට අධික ලෙස මධ්‍යසාර හා තුන්වැටි භාවිතා කිරීම සහ මානසික ආතතිය කියන තත්ත්වයන් අපිට මේකට හේතු විදිහට පෙන්වන්න පුළුවන්. නිවැරදි ආහාර පුරුදු සහ යහපත් ජීවන රටාවක් පවත්වාගෙන යනවා නම් ગેස්ට්‍රයිටිස් කියන රෝගී තත්ත්වය අපිට අවම කරගන්න වළක්වා ගැනීම පහසුවෙන් කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මලබද්ධය කියන රෝගී තත්ත්වය. මලබද්ධය කියලා කියන්නේ මල ද්‍රව්‍ය ඝන තත්ත්වයට පත්වීම නිසා මල බැහැර කිරීමට තියෙන අපහසුතාවය. උඩ මහාන්ත්‍රවල වැඩි කාලයක් මල ද්‍රව්‍ය රැඳී තිබීම නිසා මහාන්ත්‍රයට අධික ලෙස ජලය අවශෝෂණය වීම තමයි මේකට තියෙන හේතු විදියට දක්වන්න පුළුවන්. අපි දන්නවා දැන් ආහාර ජීර්ණ පද්ධතිය ගත්තාම මේ ජීර්ණ පද්ධතියේ මහාන්ත්‍රය කියන කොටසෙන් තමයි තියෙන ජලය වැඩිපුර අවශෝෂණය කරන්නේ. ඒකට වැඩි කාලයක් මහාන්ත්‍රය තුල මල ද්‍රව්‍ය තිබුණාම ඒකේ තියෙන ජලය අධික විදියට අවශෝෂණය වෙලා තියෙන්න පුළුවන්. එහෙම වුණොත් තමයි මේකේ ඝන තත්ත්වයට පත්වීම වැඩි වෙන්නේ. ඒකට පරිභෝජනය කරන ආහාරවල තන්තු ප්‍රමාණය අඩු වුණොත් මලබද්ධය කියන රෝග තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය නොකිරීම. මල පහ කිරීමට අවශ්‍යතාවයක් තියෙනකොට අපි අවශ්‍යතාවයේ කල් දැමීම සිද්ධ කරොත්. ඒකට සමහර රෝග සඳහා ගන්න ඖෂධ වර්ග වගේ දේවල් මලබද්ධය සඳහා ප්‍රධාන වශයෙන් අපිට හේතු විදිහට දක්වන්න පුළුවන්. ඒතර මලබද්ධය පවතින අවස්ථාවකදී මල පහ කිරීමට ගොඩක් වෙර දරනකොට ගුද මාර්ගයේ පටකවල තුවාල වෙලා රුධිර වහනයක් වගේ සිද්ධ වෙන්න පුළුවන්. නිතර මේ මලබද්ධ තත්ත්වය ඇති වෙනවා නම් අර්සස් කියන රෝගී තත්ත්වය ඇති වෙන්න මේක බලපෑමක් වෙන්න පුළුවන්. හරි. අපි ඊළඟට බලමු උණුසන්නිපාතය කියන රෝගී තත්ත්වය. උණුසන්නිපාතය කියන රෝගී තත්ත්වය ඇති වෙන්නේ බැක්ටීරියාවක් නිසා. මේක පෝවන රෝගයක්. රෝගකාරකයා ශරීරගත වෙන්න පුළුවන්. දූෂිත වෙලා තියෙන ජලයක පිහිනනකොට ස්නානය කරනකොට ඒ මුඛයෙන් ඇතුල් වෙන්න පුළුවන්. වගේම අපවිත්‍ර ජලයේ රෝගකාරකයෙකුගේ මල පහ තියෙනවා නම් මූත්‍ර තියෙනවා නම් එතන බැක්ටීරියා ඉන්න පුළුවන්. ඒකට ඒ වගේ තැනකින් ආසාදනය වෙන්නත් පුළුවන්. අපවිත්‍ර වෙලා තියෙන තැනක ඉන්න මැස්සන්ගේ මැස්සෝ ඒ තැනක වහලා ඇවිල්ලා ආහාරයක වගේ වැහුවොත් එහෙම එතනින් අපිට මේ රෝගය ශරීරගත වෙන්න පුළුවන්. වගේම දූෂිත වෙලා තියෙන ආහාර පරිභෝජනය කිරීමෙන්ද උණුසන්නිපාතය ඇති වෙන්න පුළුවන්. උණුසන්නිපාතය කියන රෝගයේ රෝග ලක්ෂණ විදිහට අපිට අතපය වේදනාව, හිසරදය, ක්‍රමයෙන් වැඩි වෙන උණ, රෝගයේ මුල් අවස්ථාවේදී මලබද්ධය වගේ දේවල් පෙන්වන්න පුළුවන්. ඒකට දිවේ අධික විදියට කාර්ම බැඳිලා තියෙනවා නම් රෝග ලක්ෂණ දින ගණනාවක් තියෙනවා නම් උදරයේ පාචනය සහ වේදනාව කියන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. මේ රෝග ලක්ෂණ ඔක්කොම උණුසන්නිපාතයට රෝග ලක්ෂණ විදිහට අපිට පෙන්වන්න පුළුවන්.
ඒතර ශුද්ධාන්තයේදී තුවාල හැදුනහම රුධිරය වහනය වෙන්න පුළුවන්. ඒකට මේ රුධිරේ මලත් එක්ක පිට වෙලා යනවා අපිට දැක ගන්න පුළුවන් වෙන්න අවස්ථා තියෙනවා. ඒකට තුවාල නිසා අන්ත්‍ර සිදුවීම වෙන්න ඉඩ කඩ තියෙනවා. ඒකට මේ රෝගය අඳුර ගන්න පුළුවන් අපිට රෝගියාගේ රුධිරය හෝ අසුචි පරීක්ෂාවක් සිදු කිරීම මගින්. උණසන්නිපාතය කියලා කියන්නේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමෙන් වළක්වා ගන්න පුළුවන් රෝගී තත්ත්වයක්. ඊළඟට අපි බලමු පාචනය කියන රෝගය. පාචනය කියලා කියන්නේ වෛරසයක් හෝ බැක්ටීරියාවක් හෝ පරපෝෂිතයේ මගෙන් අන්ත්‍රවලට ආසාදනය වුණාට පස්සේ තමයි පාචනය කියන රෝගය ඇති වෙන්නේ. පාචනය කියලා කියන්නේ දියර තත්වයෙන් මල පහ පිටවීම. එතකොට මේ රෝගය ප්‍රධාන වශයෙන් බෝ වෙන්න පුළුවන්, ව්‍යාප්ත වෙන්න පුළුවන් ආසාදිත වෙලා ඉන්න කෙනෙකුගේ අසුචි මගින්. ඒ වගේම දූෂිත වෙලා තියෙන ආහාර හෝ ජලය පරිභෝජනය කරත් එතනින් රෝගය පැතිරෙන්න පුළුවන්. මේකට ප්‍රධාන හේතුව විදිහට අපිට දක්වන්න පුළුවන් මහාන්ත්‍රයේදී මලවල තියෙන ජලය නිසි පරිදි අවශෝෂණය වෙන්නේ නැති එක. මලබද්ධය කියන එකේ විරුද්ධ ක්‍රියාව වගේ තමයි. ඒකට මලබද්ධය තියෙනකොට මේ මහාන්ත්‍රවල තියෙන මලවල ජලය වැඩිපුර අවශෝෂණයක් සිද්ධ වෙලා තියෙනවා. පාචනයේ තියෙන අවස්ථාවකදී මලවල තියෙන ජලය නිසි පරිදි අවශෝෂණය නොවීම සිද්ධ වෙන්න පුළුවන්. වැඩිපුර පාචනය වුණොත් එහෙම වැඩිපුර ජලය ශරීරයෙන් පිට වෙන්න පටන් ගන්නවා. එතකොට මේ தත්ත්වයේ විචලනයකට බලපාන්න පුළුවන්. එතකොට විචලන තත්ත්වයක් කියන එක උග්‍ර වුණොත් එහෙම ඒක මාරාන්තික වෙන්න පුළුවන්. එතකොට පාචනයේ තියෙන කෙනෙකුට අපි හැකිතරම් දියර වර්ග ලබා දීමට ක්‍රියා කරනවා. ඒ වගේම වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඉක්මනින් කඩිනමින් යොමු වීමත් ඉතාමත්ම වැදගත් වෙනවා. ඒතර උණසන්නිපාතය, පාචනය වගේ රෝග වළක්ව ගන්න පුළුවන් අපිට යහපත් සෞඛ්‍ය පුරුදු අනුගමනය කිරීම තුලින්. එතකොට මොනවාද යහපත් සෞඛ්‍ය පුරුදු විදියට අපිට හඳුන්වන්න පුළුවන්. අපිට පුළුවන් නටවල නිවාගත් ජලය පානය කරන්න. කීයක තැන් වලින් ටැප් වලින් හරි කොහෙන් හරි වතුර බොන්න නැතුව අපිට පුළුවන් හොඳට නටවල නිවාගත් ජලය පානය කරන්න. මැස්සන් බොවන ස්ථාන ඉවත් කරන්න පුළුවන්. එතකොට ඔවුන් ආහාර මත වහන එක වළක්ව ගන්න ආහාර පාන වසා තියන්න පුළුවන්. එතකොට මාර්ග අසල විවෘත වෙලා තියෙන තැනකින් අලෙවි කරන ආහාර පාන ගැනීම හැකිතාක් දුරට අපි අවම කර ගන්න ඕනේ. කියන වළක්ව ගන්න තරමට හොඳයි. එතකොට ජල මුද්‍රිතව වැසිකිලි භාවිතය කරන්න ඕනේ. කියන්නේ වැසිකිලි භාවිතය කරන්න ඕනේ අනිවාර්යයෙන්ම අපි වැසිකිළියකටම යන්න ඕනේ. වැසිකිළි අවශ්‍යතාවයක් තියෙනවා නම්. නේද? වැසිකිලි භාවිතයෙන් පස්සේ රෝගියා තමන්ගේ අත් දෙක සබන් දාලා හොඳට මනාව පිරිසිදු කර ගැනීම වගේ සෞඛ්‍ය පුරුදු හොඳ සෞඛ්‍ය පුරුදු අනුගමනය කරොත් උණසන්නිපාතයේ පාචනය වගේ රෝග අපිට වළක්වා ගැනීමේ හැකියාව තියෙනවා. කොට අද අපි මේ වීඩියෝ එකකින් කතා කරේ ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිතව තියෙන රෝගාබාධ මොනවද? එතකොට ඒවට මොන වගේ පිළියම්ද අපිට යොදන්න පුළුවන්? රෝග ලක්ෂණ මොනවාද? ඒවට හේතු වෙන්නේ මොනවාද කියන කරුණු කීපයක් සම්බන්ධයෙන්. අපි නැවතත් අලුත් වීඩියෝ එකකින් අලුත් තොරතුරුත් එක්ක නැවත හමු වෙමු. දැන් සියලු දෙනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරමු. ආයුබෝවන්.